භෞතික විද්‍යාව පාඩම් කරලා විභාග ලිවීමේ ප්‍රායෝගික යෙදීම දියුණුව. ඒකයි කරන්න ව්‍යවසායකත්වයේ දියුණුව. චීනය තමයි ලෝකෙ වැඩිම විදුලිය නිෂ්පාදනය කරන්නේ. සිංහලයේ ඔළුවට දුන්නේ අධ්‍යාපන ක්‍රමයේ ව්‍යවසායකත්වය අයින් කරා. ව්‍යවසායකත්වය ඒක කියලා දෙන්න ඕනේ 6 වසර ළමයින්ට නෙමෙයි. 10 11 12 සා විශ්වවිද්‍යාල ළමයින්ට. කොහොමද දැනුම යොදාගෙන අලුත් දේවල් කරන්නේ කොහොමද? චීනයේ දියුණුව ඒකයි. ඇමරිකාව වගේ දෙගුණයක් නිෂ්පාදන. මේවත් තනිකර බොරු කටපාඩම් දැනුම. එහෙමම තියරි එකේ තියෙන දේවල් එහෙමම අහනවා. ඒකත් සිස්ටම් එකක්. පාඩමින් පාඩම ප්‍රශ්න ටික කරගෙන ගියාම ඇති දෙයක් නෑ. තනිකර බොරු දැනුම. ව්‍යවසායකත්වය අයින් කරලා තියෙන ප්‍රායෝගික යෙදීම අයින් කරලා තියෙන. හැම දෙයක්ම දැන් තනිකර කටපාඩම් දැනුම. මේවා ඉලුමිනාටි හදපු අධ්‍යාපන ක්‍රම ඒකයි වෙනස් කරන්න ඕනේ. ව්‍යවසායකත්වයට ගන්න ඕනේ නේද? 6 වසර ළමයින්ට සමලිංගික කිරීම නෙමෙයි බුදුදහම ඉතිහාසය නැති කරලා. කොහොමද ප්‍රායෝගික යෙදීම කරන්න කොහොමද චීනය වගේ වහල් මාලිමාව එලවලා චීනය වගේ සිංහල රට හදාගන්න ලංකාව වේගෙන් දියුණු රටක් කරගන්න.